සුබ දවසක් මගේ ආදරණීය යාළුවනේ. ලියාෂා ප්ලාන් නර්සරි ඉතින් මම ඔයාලට අද අරන් ආවේ අලුත්ම වීඩියෝ එකක්. ගොඩක් කට්ටිය අද කූඩලු වලට කැමතියි. කූඩලු හදන්න ගොඩක් කට්ටිය ඇබ්බැහි වෙලා තියෙනවා. මටත් ඒක වුණා. ඒක ඇබ්බැහියක් කියන්නේ පිස්සුවක්. ඉතින් මං ගාව තියෙනවා දැනට කූඩලු වර්ග 30කට ආසන්න මල් වර්ග. ඉතින් මේවා එකිනෙකට හරියට වෙනස් වෙනවා. අතු මගින් පැල හදන්න පුළුවන්. එතකොට බීජ මගින් පැල හදන්නත් පුළුවන්. ඉතින් අතු මගින් හදනකොට ඒ වර්ගෙන් ඒ පාටම තමයි යාළුවනේ හැදෙන්නේ. ඒ වුණාට බීජ මගින් පැලවෙන පැල ඒවා වෙනස්. එකිනෙකට වෙනස්. ඉතින් මේක මට කැමරාවට පෙන්වන්න බැහැ යාළුවනේ. ඇත්තටම මේ පාට වර්ග S2 දකින්නට වැඩිය කැමරාවට පේන්නේ ගොඩක්ම වෙනස් විදියට, පාට අඩු විදියට. මම පෙන්වන්නම් මං ගාව තියෙන වර්ග මොනවාද කියලා ඔයාලට. ඉතින් මේක තමයි තැඹිලි පාට. හරිද? මේ තැඹිලි පාට එකේ මේක වැඩි උස යන්නේ. මේක කුරු වර්ගයක්. එතකොට තියෙනවා මෙන්න මෙයා. එයා තැඹිලි පාටයි, හරිම ලස්සනයි එයාගෙත් මල. එතකොට මේ ටිකක් තියෙනවා. මං කිව්වේ මේ විදිහට පාට ගොඩක් වෙනස් ඒවා තියෙනවා කියලා. ඉතින් මෙතන දම් පාට පොඩි ලස්සන කෙනෙකුත් ඉන්නවා. ආයේ තියෙනවා මෙන්න මේ තැඹිලි පාට. පේනවද දන්නේ නැහැ ඔයාලට. ඕන් ලාදම් පාට එක්කෙනෙකුත් පිපිලා. ඉතින් මේ විදිහට ඒවා පෝච්චිවලම හිටවන්න ඕනේ කියලා නියමයක් නෑ යාළුවනේ. මේ තියෙන්නේ ඇට වැටිලා පැලවෙච්චි චූටි බට්ටෝ. ඉතින් මේ වගේ දම් පාට, ආයේ මේ වගේ ලස්සන රෝස පාට, එතකොට මකුළු නැලකුත් මෙතන දාලා තියෙනවා. මේ වගේ එකනම් තැඹිලි රෝසයි සුදුයි කලවම් වෙලා තියෙන්නේ. මේක සුදු පාට. මේ තියෙන්නේ ලා දම් පාට. S2ට හරිම ලස්සනයි මේ පාට යාළුවනේ. ඉතින් ආයෙ තව තියෙනවා මේ පැත්තේ සුදු පාට. අස්සේ හැංගිලා ඉන්නවා ලස්සන කෙනෙක්. එයා. එතකොට එයාගේම අනිත් එක්කෙනා මේ ඉන්නේ දම් පාට, රෝස පාට. මම තැන් වල හදලා තියෙනවා. ඉතින් මේ ඉන්නේ යාලා තමයි. ලස්සනට හැදිලා තියෙනවා. බලන්න පහලින් මං ඇට දාලා ඒ කියන්නේ මම ඇට කඩලා අරගෙන ඒවා මේ හැමතැනටම දාලා පැලවෙච්චි පැල තමයි ඔය තියෙන්නේ. මේ තියෙන්නේ මේවා තමයි. මේවා හොඳට මෝරපුවාම අර දිය පුනිල කියන්නේ අපි. අන්න ඒ වගේ මේ වගේ බාන කොච්චර ලස්සනද කියලා මල් ටික හැදුනහම ඉතින් මෙන්න මේ විදිහට මම හදාගෙන තියෙනවා. මම ගොඩක් මාසයි මෙන්න මෙයාට. මෙයාගේ නම් පාට සුදුයි තැඹිලි. ඉතින් ආයෙ තියෙනවා මෙහෙම. මම නිකමට හරියනවද නැද්ද කියලා බලන්න පොල් එලි වැලි වල හිටෙව්වා. ඒක හරි ගියා. එතකොට ආයෙ තියෙනවා මෙන්න මෙයා. ඕම් පේනවද ඔයාලට? ලස්සනට ඉන්නවා යත්. මෙයා තද රතු පාට. මට අහම්බෙන් හම්බ වුණේ. එයාත් හරිම ලස්සනයි. අනේ එයාගේ පෙත්තකුත් කැඩුනා. මේ තද රතු පාට හරිම ලස්සනයි නේද යාළුවනේ? ආයේ මම මෙන්න මේ විදිහට මගේ කොස් ගහක් තියෙනවා. ඒ කොස් ගහ වටේට මිරිස් පැල අස්සෙන් මෙයාලව ලස්සනට මම හිටෙව්වා. ඉතින් ඔයාලට පේනව නේද මෙයාලා කොච්චර ලස්සනට හැදිලා ඉන්නවද කියලා? මේ තියෙන්නේ ලාදම් පාටට තදදම් පාටක් එක්කහු වෙලා හැදිලා තියෙන ලස්සන මල් කුමාරියෙක්. ඉතින් මේ ඉන්නේ අනිත් එක්කෙනා. මේත් වෙනස් වර්ගයක්. මේත් වෙනස් වර්ගයක්. මේත් වෙනස් වර්ගයක්. ඔයාලට පේනව නේද මේ දෙක වෙනස් කියලා? ඉතින් මේ විදිහට හදාගෙන තියෙනවා මම. එතකොට මෙන්න මේ සුදු පාට පොකුරුවෙක් කෙනෙකුත් ඉන්නවා. ආයේ මම ආසාවටත් එක්ක ගෙනල්ලා මේ විදිහට හැදුවා තාප්පේ. එයාලත් ලස්සනට ඕම් මල් දීලා තියෙනවා. ඉතින් මේ බලන්නකො මේ. ඔන්න ඔය විදිහට
ලස්සනට හැදිලා තිනවා. මෙයාගේ නම් එක පැලයක් තිබිලා එයා මැරුණා. ඉතින් එයාගේ එක්කෙනෙක් තමයි ඕන් හැදිලා ඉන්නේ. මේ පහළ මම ඔය හදලා තියෙනවා. එක එක හවුවෙන පූච්චි වල මම අතු හදලා මේ පැල කරන් තිනවා. මොකද එතකොට හරිම ලස්සනක් තියෙන්නේ. මල් හැදුනම මල් පිරුණම මම ඔයාලට අර ඉස්සෙල්ලා පෙන්නපු රතු පාටිකේ අතුත් මම ඕම් බෝ කරගත්තා. බලන්න ඉතින් මේ විදියට ඔයාලත් හදාගන්න කැමති නම් මට කතා කරන්න. මේ බලන්නකෝ අපේ පූස්තඩියා. එයාගේ වැඩේම ඔය ආස්සරින්ගල එයා අතු කඩනවා. හරි නරකයි යන්නේ. මොකද කියන්නේ ඔයා? කන්න? දැන් කන්න දුන්නානේ. ඉතින් නැවතත් මේ විදිහ ලස්සන වීඩියෝ එකකින් මම හම්බ වෙන්නම්. ඉතින් මෙතෙක් වෙලා මාත් එක්ක හිටපු ඔයාලට ගොඩාක් ස්තුතියි. එහෙනම් සතුටින් පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි. ජය වේවා.